ඉතින් වැඩි කතා නැතුව අහලා බලමු. සනිදාපත් එක්ක මෙන්න මෙහෙම. පටන්ම ආදරයෙන් මා හදා වැදු බව ලොව මට කිව්වා දැනගත්තා පටන්ම අනුන්ගේ බස් නිසා ඔබෙන්ම අහන්න හිතුණා මා ඔබ පුතු නොවේද හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා කොච්චර ඔබ ආදරේද ඔබමයි මා වැදු අම්මා දැසේ කඳුළු පෙනෙයි වේදනාව මටද දැනේ ආයෙත් නොවසමි අම්මේ වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට කියලා දෙන්නද අම්මේ වදනා අම්මලාද හදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුත්තේ වදනා අම්මලාද හදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුත්තේ මවුනමට දෙන්නේ නිගා හදන්න බය ඉඳානේ වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ ඉතින් මම හිතන්නේ කවුරුත් දන්නවා මේ දිනවල අපේ ආදරණීය සහෘදය නෙල්සන් වාස්නම් අග්‍රගණ්‍ය කලාකරුවා හදිස්සි අනතුරකට මුහුණ දීලා රෝගාතුරව පසු වෙන ඉතින් එතුමාට නිරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරනවා. හිතන්නේ සනිදාපත් මාත්